කියලා පිළිගන්න ඔබ ස්පෙල් YouTube channel එකට උසස් පෙළ ජීව විද්‍යාව සත්වාකාරය ක්‍රියාකාරීත්වයේ දෙවැනි කොටස නැත්නම් 13 වෙනි වසරේ පළවෙනි පාඩම තමයි මේ කරන්නේ. සමායෝජනය හා සමස්ථිතියට අදාළ කරුණු අපිට අද කතා කරන්න තියෙන්නේ මානව මොළයේ ව්‍යුහය ගැන. මම අද මොළයේ ව්‍යුහය ගැන විතරයි කතා කරන්නේ. කෘත්‍යයන් ගැන ඊළඟ දවසේ කතා කරමු. මානව ස්නායු පද්ධතියේ සංවිධානය හා ප්‍රධාන කොටස් ගැන තමයි කතා කරන්නේ. මානව ස්නායු පද්ධතියේ දල ව්‍යුහය ක්‍රියාකාරීත්වය තමයි මාතෘකාව. මානව ස්නායු පද්ධතිය පර්යන්ත ස්නායු පද්ධතිය සහ මධ්‍ය ස්නායු පද්ධතිය කියලා කොටස් දෙකකින් සමන්විතයි. මම ඒක කතා කරා එදා. ඒකට අපි කිව්වා CNS සහ PNS කියලා, peripheral nervous system සහ central nervous system කියලා. මේ පර්යන්ත ස්නායු පද්ධතිය ප්‍රධාන කොටස් තුනකින් සමන්විතයි. ඒ කියන්නේ කපාල ස්නායු, මේ කියන්නේ මොළයෙන් එළියට පැන නගින ස්නායු, කපාල ස්නායු කියලා කියන්නේ ඒවට. ඒවා ඊට පස්සේ සුසුම්නාව දෙපැත්තේ තියෙනවා ගැන්ග්ලියා කියලා දෙකක්. අන්නේ දෙකක් නෙවෙයි, ගැන්ග්ලියා ගොඩක් තියෙනවා. අන්නේ ගැන්ග්ලියාවන් ඊට පස්සේ සුසුම්නාවෙන් පැන නගින ස්නායු කොටස් තමයි පර්යන්ත ස්නායු පද්ධතියට අයිති වෙන්නේ. මධ්‍ය ස්නායු පද්ධතියට අයිති වෙන්නේ මොළය සහ සුසුම්නාව කියන ඒවා. මේ විදිහට අපි මිනිස්සුගේ ඔළුව ගත්තොත් එහෙම චුට්ටක් පේන්නේ නැහැ නේද? හරි පොඩ්ඩක් කොහොම ඉන්න. හරි. මොළේ මෙහෙම ගත්තොත් එහෙම ඔළුව ගත්තොත් එහෙම මේ විදිහට මේ ඔළුව ඇතුලේ තියෙනවා මෙහෙම මොළයක්. මොළේ මෙන්න මේ වගේනේ. මේක ප්‍රධාන ගෝල දෙකකට බෙදලා තියෙනවා, වම් අර්ධ ගෝලය සහ දකුණු අර්ධ ගෝලය කියලා. මේක මෙතන වැරොලි සේතුව කියලා එකකින් තමයි මේක සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ මෙහෙම එනවා සුසුම්නාව. ඕක එනවා අපේ උදර කුහරයේ පහළටම, කුඳුවැට වේලියේ පහළටම, අපි කියන්නේ කශේරුකාවේ පහළටම තියෙනවා මේ සුසුම්නාව කියන එක. ඊට පස්සේ මොළයෙන් සහ සුසුම්නාවෙන් මෙහෙම ස්නායු දෙපැත්තට පැන නගින. මේ රිබ්ස් නෙවෙයි අඳින්නේ, ස්නායු. හැම කශේරුකාවල් දෙකක් අතරින්ම ස්නායුවක් පැන නගින. මේ ස්නායු ව්‍යුහය මෙන්න මෙහෙම ඉස්තරයන් ටිකකුයි මෙහෙම පිටිපස්සෙන් ටිකකුයි ඇවිල්ලා මෙතන හැදෙනවා ගැන්ග්ලියාවන් කියන ඒවා. ඔන්න ඔය විදිහට තමයි ඔක අදින්නේ. ඔක සමීප රූප සටහන් ඉස්සරහට තියෙනවා. මම ඒක ඉස්සරහට ඒ වෙලාවට කතා කරන්න. දැනට ඔය ව්‍යුහය තමයි කතා කරන්න තියෙන්නේ. මේ රූප සටහනින් බලා ගන්න පුළුවන් මධ්‍ය ස්නායු පද්ධතියට අයිති මොළය සහ සුසුම්නාව මේ කළු පාටින් තියෙන්නේ. ඊට පස්සේ කපාල ස්නායු තමයි මේ මොළයෙන් පැන නගිලා තියෙන ස්නායු, මේ මූණේ තියෙන ස්නායු ටිකක් මෙතන තියෙන්නේ. ඊට පස්සේ මධ්‍ය ස්නායු පද්ධතියට පිටින් තියෙන ගැන්ග්ලියාවන් තමයි මේ ගෙඩි වගේ ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. තව මේක ලං කරොත් එහෙම මේ තියෙන මෙතන ගැටිති වගේ අන්නේ ගැටිති වල තමයි ගැන්ග්ලියාවන් කියලා කියන්නේ. මේ සුසුම්නා ස්නායු කියන්නේ මේ සුසුම්නාවෙන් පැන නගිලා තියෙන ස්නායු වලට. ඒ ටික පර්යන්ත ස්නායු පද්ධතියට තමයි අයිති වෙන්නේ. හරි. මධ්‍ය ස්නායු පද්ධතිය ගැන කතා කරනකොට මධ්‍ය ස්නායු පද්ධතිය මොළය හා සුසුම්නාවෙන් සමන්විතයි අපි ඒක කිව්වා. පෘෂ්ඨවංශීන්ගේ කලල විකසනයේදී පෘෂ්ඨීය කුහරමය ස්නායු රැහැනක් මගින් විකසනය වෙනවා. කුහරමය ස්නායු රැහැනකින් තමයි ඒක හැදෙන්නේ. අපි කලල විකසනයේදී ගැන ඉස්සරහට කතා කරමු. මේ පූර්ව කෙළවර විශාල වෙලා මොළය හදනවා. ඒ කියන්නේ ඒකේ කෙළවර විශාල වෙලා, ඒකේ කෙළවර තමයි මේ විශාල වෙලා මොළයේ විදියට පත් වෙලා තියෙන්නේ. මේ තියෙන ඒ රැහැන. පූර්ව කෙළවර විශාල වෙන මොළය සාධන අතර මොළයේ පූර්ව මොළය, අපර මොළය, මධ්‍ය මොළය සහ අපර මොළය කියලා ප්‍රධාන ප්‍රදේශ තුනක් තියෙනවා. මොළය ගත්තාම පූර්ව මොළය, මධ්‍ය මොළය සහ අපර මොළය කියලා කොටස් තුනක් තියෙනවා. මේ රූප සටහනේ බැලුවොත් මේ ඉස්සරහා දිකට තමයි අපි පූර්ව මොළය කියන්නේ. මේ ටික මධ්‍ය මොළය, අපර මොළය කියන්නේ පිටිපස්සේ තියෙන මේ කොටසට. හරි. මොළයේ මධ්‍ය නාලයේ මස්තිෂ්ක කෝෂිකා ලෙස හැඳින්වෙන අක්‍රමවත් හැඩති කුහර තියෙනවා. මේ මොළයට අපි කියන්නේ මස්තිෂ්කය කියලා. ඊට පස්සේ මොළයේ තව කුඩා කොටසක් තියෙනවා අනුමස්තිෂ්කය කියලා. අපි ඉගෙන ඉස්සරහට කතා කරමු. මොළයේ කෝෂිකා හතරක් තියෙනවා. ඉන් තුනක් පූර්ව මොළයේද, එකක් එකින් තුනක් පූර්ව මොළයේද, අනික අපර මොළයේද පිටලා තියෙනවා. ඒ ගැන ඉස්සරහට කියනවා.
මේ මධ්‍යනාලයේ සුසුම්නාව තුළට අඛණ්ඩව පවතිනවා. මේ කෝෂිකා සුසුම්නාවේ මධ්‍යනාලයේ මස්තිෂ්ක සුසුම්නා තරලයෙන් පිරලා තියෙනවා. මේ සුසුම්නාව මස්තිෂ්කයේ පිටින් තියෙනවා පොඩි තරලයක්. එක එක පටල තුනක් තියෙනවා. එක එක පටල කියන්න ඕනෙත් නෑ. පටල ගැනම කතා කරමුකෝ. මේම පටල තුනක් තියෙනවා මේ මොළය සහ සුසුම්නාව වට කරපු. පටල තියෙනවනේ මේවට පිටින් පටල තුනක් තියෙනවා. මේ නිල් පාට කියන්නේ එක පටලයක්. ඔය කළු පාට කියන්නේ එක පටලයක් කියලා හිතන්න මම මේ පටල තුන. එතකොට ඇඳෑගි මේ පිටින්ම තියෙනවා රතු පාට තව පටලයක්. ඔය විදිහට අපි හිතන්න මේ පටල අතර තියෙනවා තරලයක් පිරීලා. ඒකට අපි කියනවා මස්තිෂ්ක සුසුම්නා තරලය කියලා. ස්පයිනල් ෆ්ලුයිඩ්ස් කියලා අපි ඒකට කියනවා මස්තිෂ්ක සුසුම්නා තරලය. මේ රතු පාටයකට අපි කියන්නේ වරාශිකාව කියලා. වරාශිකාව. ඊට පස්සේ මැද නිල් පාටයකට කියනවා අපි ජාලාකාර ස්තරය කියලා. ජාලාකාර පටලය. ජාලාකාර ස්තරය නැත්නම් ජාලාකාර පටලය. මැද තියෙන එකට අපි කියනවා චීනාංශුකාව කියලා. චීනාංශුකාව. ඔය වගේ පටල තුනකින් මොළය සහ සුසුම්නාව ආරක්ෂා වෙලා තියෙනවා. කම්පන අවශෝෂණයට මේ සුසුම්නා තරලයෙන් පිරලා තියෙනවා. මේ තරලය මධ්‍ය ස්නායු පද්ධතිය ඒකාකාර පීඩනයක පවත්වා ගැනීමට මොළය සහ කපාලය අතර කම්පන අවශෝෂණය කිරීමට උපකාර වන අතර පෝෂක ද්‍රව්‍ය හා හෝමෝන සංසරණයට මෙන්ම අපද්‍රව්‍ය ඉවත් කිරීමට මේක ඇතුලේ තරලයක් පිරලා තියෙන එක වැදගත් වෙනවා. හරි ඊට පස්සේ ඊළඟ කොටස භෞතික හානි වලින් ආරක්ෂා වීමට මොළය හා සුසුම්නාව විවිධ අනුවර්තන වලින් පිරලා තියෙනවා. මොකද මේකට හානියක් වුණොත් එහෙම ඒ මනුස්සයාගේ එක්ක පැත්තක් පණ නැති වෙනවා එක්ක ජීවිතය අහිමි වෙනවා. විවිධ ආබාධ ඇති වෙන්න පුළුවන් මොළය හා සුසුම්නාව සම්බන්ධ හානි වීම සිදු වෙනවා. මේක එක ස්නායුවකට හානියක් වුණත් චූටි හරි වෙනසක් සිද්ධ වෙනවා. ඒ හින්දා එක ස්නායුවක්වත් හානි කරගන්න හොඳ නැහැ. මේවා හානි වෙන්නේ නැති වෙන්න විවිධ අනුවර්තන තියෙනවා. ඒක කපාලය තුල පිටලා තියෙනවා. කපාලය කියන්නේ අපේ ඔලු කටුව කියන එක මේ හිස් කබල ඇතුලේ තමයි මොළය තියෙන්නේ. හිස් කබල කියන්නේ විශාල ශක්තිමත් අස්තියක්. ඒ අස්තියෙන් ආරක්ෂා කරලා තමයි තියෙන්නේ. කශේරුකාව සාදන ලබන කශේරුකාව වලින් සුසුම්නාව ආරක්ෂා වෙලා තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු සුසුම්නාව කතා කරනකොට කොඳුරට පෙළිය මේ සුසුම්නාව තියෙන්නේ මේක මෙහෙම කොඳුරට පෙළිය අතර. මෙහෙම කොඳුරට පෙළිය තියෙනවනේ. මේ කොඳුරට පෙළිය අතර තමයි මේ කශේරුකාවන් අතර තමයි මේ සුසුම්නාව බෙහෙරලා තියෙන්නේ. මෙනින්ජි පටල කියන පටක ස්තර තුනක් තියෙනවා. මේ පටල වලට අපි කියන්නේ මෙනින්ජි පටල කියලා. චීනාංශුකාව, ජාලාකාර පටලය සහ වරාශිකාව කියන ඒවට අපි කියන්නේ මෙනින්ජි පටල කියලා. ඔය පටල වල ආසාදන දෙයක් ඇති වුණාට පස්සේ නැත්නම් මොකක් හරි විස බීජයක් ඔය පටල වලට ගිහිල්ලා හානියක් වුණාට පස්සේ තමයි අපි කියන්නේ මෙනින්ජයිටිස් හැදෙනවා කියලා. මෙනින්ජයිටිස් අහලා තියෙනවනේ. හරි. මේ පටල තුනේ නම් ටික තියෙනවා. පිටින් තියෙන වරාශිකාව, අභ්‍යන්තරව තියෙන චීනාංශුකාව අතර මධ්‍ය ස්තරයේ ජාලාකාර පටලය කියලා. මානව මොළයේ ප්‍රධාන කොටස් ඊළඟට කතා කරන්න තියෙනවා. මොළයේ ප්‍රධාන කොටස් ගැන කතා කරනකොට මොළයේ ප්‍රධාන කොටස් දෙකකින් යුක්තයි. ඒක මස්තිෂ්කය සහ අනුමස්තිෂ්කය කියලා අපි හඳුන්වනවා. ඊට පස්සේ ඒක තමයි අහපව කොටස් කීපයකට බෙදන්නේ. ඔන්න ඔය වගේ තමයි මොළය. ඊට වඩා ලස්සනට තියෙනවා හොඳේ. ඔහොම මස්තිෂ්කය තියෙනවා උතන අනුමස්තිෂ්කය තියෙනවා මෙතන තියෙනවා සුසුම්නා ශීර්ෂකය කියලා එකක්. ඊට පස්සේ ඔහොම තමයි සුසුම්නාව හැදෙන්නේ. හරි මේ ඇඳලා තියෙන මොළය හොඳේ. මේක ඇතුලේ කොටස් කීපයක් බෙදලා තියෙනවා. මෙහෙම කැලෝසිකාව කියලා කැලෝස දේහය කියලා එකක් තියෙනවා. මේ පිටතට කියන එකට අපි කියන්නේ මස්තිෂ්කය කියලා. මස්තිෂ්කය මේකට කියන්නේ අනුමස්තිෂ්කය කියලා. අනුමස්තිෂ්කය මේකට කියන්නේ සුසුම්නා ශීර්ෂකය කියලා. සුසුම්නා ශීර්ෂකය. මේ සුසුම්නා ශීර්ෂකයේ කොටස් කීපයකට බෙදලා තියෙනවා. මේ පහළ තියෙන සුසුම්නාව
මේ සුසුම්නා සීරීස් එකේ කොටස් කීපයකට බෙදනවා. මෙතනින් හැදෙනවා මෙහෙම ගෙඩියක් වගේ නැත්නම් ඉස් ගෙඩියක බඩ වගේ එකක්. ඒකට අපි කියනවා වැරෝලි සේතුව කියලා. වැරෝලි සේතුව. ඊට පස්සේ මෙතනින් තියෙන පොඩි ග්‍රන්ථියක්. ඒක අපි අහලා තියෙන ග්‍රන්ථියක්. ඒකට කියන්නේ පිටියුටරි ග්‍රන්ථිය කියලා. පිටියුටරි ග්‍රන්ථිය. මේ මොලේ මේ හරිය තියෙනවා තැලමස කියලා එකක්. තැලමස ඒකට යටින් තියෙනවා හයිපොතැලමස්. හයිපෝ කියන්නේ පහළ කියන එකනේ. හයිපොතැලමස්. ඔය ටික තමයි රූප සටහනේ තියෙන්නේ. මේ රූප සටහන ගැන අපි කොහොම ගුරුට ගෑවට ලස්සන රූප සටහනක් මේකේ දීලා තියෙනවනේ. හරි. මෙතන මස්තිෂ්කය තියෙනවා. මේ මස්තිෂ්කය කියන්නේ මේ ටික ඔක්කොටම මේ මෙතනට එනකම්ම මස්තිෂ්කය. ඊට පස්සේ මෙන්න මේ ටික තමයි අනුමස්තිෂ්කය කියලා කියන්නේ. අපි කුඩා මොලේ කියලා කියන්නේ මෙන්න මේ අනුමස්තිෂ්කයට. මේක ලොකු මොලේ නම් මහා මොලේ. ඊට පස්සේ ඒකේ මැද තියෙනවා මෙතන තැලමස කියලා එකක්. මෙතන තියෙනවා කැලෝස දේහය කියලා එකක්. මේ කැලෝස දේහයෙන් තමයි මස්තිෂ්ක අර්ධගෝල දෙක එකට සම්බන්ධ වෙන්නේ. අපි ඒක ඉස්සරහට කතා කරමු. මෙන්න මෙතන චූටි මේ ලංකාව වගේ එකක් තියෙන්නේ. ඉන්දියාවයි ලංකාවයි වගේ එකක්. ඒකට අපි කියන්නේ පිටියුටරි ග්‍රන්ථිය කියලා. පිටියුටරි ග්‍රන්ථිය. ඊට පස්සේ මේ ටික මැද මොලය. මෙතන වැරොලි සේතුව කියන අර සුසුම්නා ශීර්ෂකයේ කෙලවර ඉදිමිලා හැදිලා තියෙන එකට. ඊට පස්සේ සුසුම්නා ශීර්ෂකයේ තමයි මේ ටික. සුසුම්නාව පහලට යනවා අනුමස්තිෂ්කය. ওই ටික දැන් අපි කතා කරපු ටික. හරි. ඊට පස්සේ මස්තිෂ්කය ගැන කතා කරනකොට මස්තිෂ්කයේ මොළයේ විශාලතම කොටසයි. ඒක පැහැදිලි. ඒ ගැඹුරු බැල්මක් මගින් වම් හා දකුණු අර්ධගෝල දෙකකට බෙදලා තියෙනවා. දකුණු මස්තිෂ්ක අර්ධගෝලය සහ වම් මස්තිෂ්ක අර්ධගෝලය කියලා කොටස් දෙකකට බෙදලා තියෙනවා. මම අර ඉස්සෙල්ලා රූප සටහනේ යන්න විදිහට මෙහෙම මොළයේ තියෙනකොට මෙහෙම මැදින් හරි මැදින් දෙකට පැල්ලලා තියෙනවා. මෙතන වැරොලි සේතුවෙන් තමයි ඔක එකතු වෙන්නේ. මේක මේ විදිහට තියෙන්නේ. ඔන්න ඔය වගේ ඈ. ඕම කොටස් දෙකකට බෙදලා තියෙනවා කියලා තමයි ඔය කියන්නේ. අර්ධගෝල දෙකකට බෙදලා තියෙනවා. මස්තිෂ්කයේ මතු පිට සුසුම්නා සෛල වල සෛල දේහයන් තියෙනවා. ඒකට අපි කියනවා අපි දූෂර ද්‍රව්‍ය කියලා. මේක කොටස් ඇත්තටම පාට දෙකකින් තමයි තියෙන්නේ. ඒක පැහැදිලිව බලා ගන්න පුළුවන්. මෙන්න මේ පිටත තියෙන ටික දුඹුරු පාටයි. මේ ටික දුඹුරු පාටයි. මේ ටිකට අපි කියනවා දූෂර ද්‍රව්‍ය කියලා. දූෂර ද්‍රව්‍ය. ඒ කියන්නේ සෛලවල සෛල දේහයන් තමයි තියෙන්නේ. ස්නායු සෛලවල සෛල දේහයන්. මේ ටික සුදු පාටයි. ඒක පැහැදිලිව මොළයේ දෙකට කැපුවොත් බලන්න පුළුවන්. මේකට කියනවා අපි ශ්වේත ද්‍රව්‍ය කියලා. ඒකේ තියෙන්නේ සෛලවල අර මයලින් කොපු ටික තමයි එකතු වෙලා තියෙන්නේ. ඒ හින්දා අපිට ඒක සුදු පාටට පේනවා. ඇත්තටම සුදු පාටට පේනවා. අර ටික ඇත්තටම දුඹුරු පාටට අලු පාටට වගේ පේනවා. ශ්වේත ද්‍රව්‍ය සහ දූෂර ද්‍රව්‍ය කියන කිව්වා. ශ්වේත ද්‍රව්‍ය ගොනුවක් වූ කැලෝස දේහය මස්තිෂ්ක අර්ධගෝල දෙක එකිනෙකට සම්බන්ධ කරන්නේ මෙන්න මේ කැලෝස දේහය කියන එකෙන්. මෙන්න මෙතන තියෙනවා කැලෝස දේහය කියලා එකක් අපි එන්දන් අපි ලිව්වනේ. මෙන්න මේ ටිකේ තියෙන කැලෝස දේහය කියන එක. මෙන්න මේ හරිය. මේ කැලෝස දේහය මගින් තමයි වම් සහ දකුණු අර්ධගෝලය සම්බන්ධ කරන්නේ එකිනෙකට. වැරොලි සේතුව කියන එක සුසුම්නා ශීර්ෂකයේ තමයි තියෙන්නේ. ඒක මොළයේ නෙවෙයි තියෙන්නේ පහළ. මස්තිෂ්ක බාහිකයේ පිහිටන විශාල ප්‍රමාණයක් වූ නැමුම් මගින් මස්තිෂ්කයේ වර්ගඵලය වැඩි කරනවා. මොළයේ වැඩි වර්ග ප්‍රමාණයක් වැඩි කරගන්න මේක එකිනෙක මෙහෙම නැමිලා රැලි වගේ මුහුදු රැලි වගේ තමයි තියෙන්නේ. එම මස්තිෂ්ක අර්ධගෝල වලට මස්තිෂ්ක බාහිකයේ කණ්ඩිකා හතරකට බෙදලා තියෙනවා. එනම් ලලාට කණ්ඩිකාව, ශංකක කණ්ඩිකාව, පාර්ශ්වික කණ්ඩිකාව සහ අපර කපාල කණ්ඩිකාව විදිහට කණ්ඩිකා හතරකට බෙදලා තියෙනවා. ලලාට කියන්නේ ඕනෑම කෙනෙක්ගේ නළල කියන එක නේ. බුදුහාමුදුරන්ගේ අපි තේරුවාවිල කියන්නේ ලලාට ධාතු තියෙනවා කියලා. කියන්නේ නළල. මේ ඉස්සරහම තියෙන කොටසට අපි කියනවා ලලාට කණ්ඩිකාව කියලා. ලලාට කණ්ඩිකාව. මේ හරියට විතර ඒක ඉවර වෙනවා. ඊට පස්සේ ශංකක කණ්ඩිකාව කියන්නේ අපි අපේ කන ගැන කතා කරනකොට ඒක ශංකක කණ්ඩිකාව. ඒ කියන්නේ මේ පැත්තෙන් තියෙන එකට අපි කියන්නේ ශංකක කණ්ඩිකාව කියලා. ශංකක කණ්ඩිකාව.
ඊට පස්සේ මෙන්න මේ පැත්ත මොලේ ඉස්සරහෙන් පිටිපස්ස දෙපැත්ත මෙන්න මේ පැත්ත. ඒ පැත්තට අපි කියන්නේ පාර්ශ්වික කණ්ඩිකා. පාර්ශ්වික කණ්ඩිකා. ඊට පස්සේ පිටිපස්සේ තියෙන මෙන්න මේ කොටසට මෙන්න මේ ටිකට අපි කියන්නේ අපර කපාල කණ්ඩිකා. අපර කියන්නේ පිටිපස්සේ. අපර කපාල කණ්ඩිකාව කියන්නේ අන්නේ පිටිපස්සේ තියෙන මෙන්න මේ ටිකට. කුඩා මොලේ නෙවෙයි, අනුමස්තිෂ්කේ නෙවෙයි, උඩ තියෙන එකට. මේ රූපසටහනේ පැහැදිලිව බලා ගන්න පුළුවන්. ලලාට කණ්ඩිකාව ඉස්සරහම තියෙන එක. ශංකක කණ්ඩිකාව කියන්නේ මේ කන හරිය තියෙන ටිකට. ඊට පස්සේ පාර්ශ්වික කණ්ඩිකාව කියන්නේ ඉස්සරහා එක වෙන් වුණාට පස්සේ ඉතුරු ටිකට. අපර කපාල කණ්ඩිකාව කියන්නේ මෙන්න මේ පිටිපස්සේ තියෙන කොටසට. ඊට පස්සේ මස්තිෂ්ක වාහිකයේ පවතින ක්‍රියාකාරී ප්‍රදේශ තුනක් අඳුරගෙන තියෙනවා. ක්‍රියාකාරීත්වය ගැන අපි ඊළඟ දවසේ කතා කරනවා. ඒකින්ද මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. මේකේ තව රූපසටහන් ටිකක් තියෙනවා. අපි ඒවත් ඉස්සරහට කතා කරමු. ඊට පස්සේ තැලමස, හයිපොතැලමස වගේ දේවල්, ඒ වගේ කෘත්‍යයන් ගැන, මධ්‍ය මොළය ඔය වගේ දේවල්. ඊට පස්සේ දිගට කතා කරන්න දේවල් ටිකක් තියෙනවා. මේ සංවේදනයේ සමායෝජනයේ සහ ඒ දේවල් නැත්තම් ස්නායු පද්ධතියේ දල ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය ගැන. මම මේ දල ව්‍යුහය ගැන තමයි කතා කරේ. ඒකත් ටිකයි ඊටු ටික ඊළඟ දවසේ කතා කරනවා. මේ මස්තිෂ්ක බාහිරයේ පවතින ක්‍රියාකාරී ප්‍රදේශ තුනක් හඳුනගෙන තියෙනවා. අන්නේ ප්‍රදේශ තුන ගැන ඊළඟ දවසේ වීඩියෝ එක කතා කරනවා. මෙතනින් මම මේ වීඩියෝ එක අවසන් කරනවා. එහෙනම් බෙස් බයොලොජි YouTube channel එකත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. subscribe කරලා තියාගන්න. බයොලොජි කරන කට්ටියට මේක share කරලා ඒගොල්ලන්ව එකතු කරන්න. ඒගොල්ලන්ට දෙයක් මේකෙන් ලබා ගන්න පුළුවන් නම් මගේ බලාපොරොත්තුව ඒක තමයි. නම් ආයුබෝවන්.